හලෝ වට්සප් පීවල්ස් අද මං කට්ට කියලා තියෙන්නේ සොනික් එකේ තියෙන මස්රූම් වර්ල්ඩ් එකට. මේ මස්රූම් වර්ල්ඩ් එකේ පොඩි වෙනසක් තියෙනවා. මේක පොඩ්ඩක් අර රැයට ලයිට් පත් වෙන හරක් වගේක් ඉන්නවා. මේක ජොට්ටේම මේකේ මචං මේ අපිට ඇටැක් කරන්න කවුරුත් නැහැ. ඒ කියන්නේ අර අපි මරන්න පන්නන පුපුරන TNT ලා අනම් මනම් කවුරුත් නැහැ. මෙන්න මේ හරක් ටිකක් ඉන්නවා. කණ්ඩ කෑම තියෙනවා. එකක හදාගන්න පුළුවන් බිම්මල් ජාති තියෙනවා. මේකේ කිසිම ගහක් අපිට හොයාගන්න බෑ. ඔක්කොම බිම්මල් වර්ගම පමණයි. මේදී මෙන්න මේ හරක් ඉන්නවා, බිම්මල් ඉන්නවා, ලොකු බිම්මල් තියෙනවා. බිම්මල් ඉන්නවනේ බිම්මල් තියෙනවා. මේ තියෙන්නේ මාගේ මේදී මෙන්න මුංගේ එක පාටම රතු පාට වෙනවයි, කළු පාට වෙනවයි, සුදු පාට වෙනවයි. මේ බිම්මල් වල මොකක් හරි තියෙනවා. සීන් එක. හරිද? ඒක එකක්. ඊට පස්සේ තමයි මෙන්න මේ තියෙන මගේ ගෙදර. මේ ගෙදරත් දැන් ඉතින් බිම්මල් වලින්ම හදාගන්න බෑ. ඉතින් ගෙදරත් බිම්මල් වලින්ම හදාගත්තා. මේ මෙන්න මේ යකඩ මෙන්න මුන්ට ගෙන මන් දැම්මේ. මොකද මේ බටර් එක පොඩ්ඩක් එහාට මෙහාට කරගන්න ඕන හින්දා ඉතින් මං යාළුව දැම්මා. මේකේ මේ අපිට ඇති වෙනකම් තියෙනවා මොනවද යකඩ, ගල් අඟුරු, අනම් මනම් හැම මගුලම තියෙන. ඉතින් අපිට ඒවා හොයාගෙන යන්න විතර තියෙන්නේ. මං ක්‍රියේටිව් මොඩ් එකේ තියෙන හින්දා මං ඔයාලට ලාවට පොඩ්ඩක් පෙන්නන්න. මේ මෙතන වැරදි පාරක් නේ. රෝන් නම්බර් මේ තියෙන යකඩ තියෙනවා. දැක්කනේ ඔයාලට පේනවනේ තියෙන දේවල්. මේකේ වතුරත් අමුතුම පාටක් තියෙන්නේ. දැක්කද වතුර වල අමුතුම පාටක් තියෙන්නේ. මේ වතුර තියෙනවද? සෝරි. ඉතින් මේ කඩපුවාම වතුර ගලන් යනවා. දැක්කද? වතුර අමුතුම පාටක් තියෙන්නේ. මේ හරි විතරයි. මේදී පේනවා. දැන් මේ හරි විතරක් අමුතුම පාටක් තියෙනවා. ඊට පස්සේ වතුර ටික අනිත් ටික ඔක්කොම නිල් පාටයි. අපි යම් වතුර ඇතුලේ දැක්කද? ටික පහු කරපුව ගමන් කොළ පාට පස්සේ බීමට ආවා. මේ සුම්බිලා ඉන්නේ වතුර යට විතරයි. හොඳේ. නැත්නම් බොරු කිව්ව වෙනවනේ. අපි රෑ කරලත් බලමු. රෑ කරලා බලමු අපි මේකේ සුම්බිලා ඉන්නවද, මල පෙරේතු ඉන්නවද, කුම්බාණ්ඩ ඉන්නවද කියලා බලමු. තප්පරයක් දෙන්න. මේදී මේ හරින් තමයි මම ඇතුළට ගියේ. මේ යකඩ අනම්මනම් ඕන මගුලක් හොයාගන්න පුළුවන් පොට්ටයක් තමයි මේක. මේ කියද්දි මේ යකඩ මේ උන් සෙල්ලන්ද ලේසියෙන් හම්බෙන්නේ නැති දේවල් තමයි මේක ඇතුළේ තියෙන්නේ. ඔන්න බලන්න මැජික් මෙන්න මුංගේ මේ සුදු පාට වෙන සීන් එක නම් මොකද්ද කියලා මම දන්නේ නැහැ. මම ඒක දැනගත්තොත් මම ඔයාලට පස්සේ කියලා දෙන්නම්. ඒක වෙනම සීන් එකක් නේ. අපි දැන්ට ට්‍රයි කරලා බලමු. මොකද මගේ Minecraft world එකේ මට ඕන විදිහට තමයි වැඩ වෙන්න ඕන. ඔන්න කලවර වුණා. මේ මුන් කලවර වෙච්චාම පොඩ ලයිට් එක පත් වෙලාම දෙන ඕක නිවෙන්නේ නැහැ. මේ සමහරවිට ඔක වාසී ඉතින් ලයිට් නැති වෙලාවට මේ වෙලාවෙදී අපිට ඇටැක් කරන්න කවුරුත් එන්නේ නැහැ. මොකද අපි මම මේකට සොම්බිලා දැම්මත් එයාලා ටික වෙලාවකින් මැරලා යනවා. මොකද මේ බිම්මල් ගස් අස්සේ එච්චර වෙලා එයාලට ඉන්න බෑ. මේ නලියලා කොහොම හරි ඉතින් පිච්චිලා අඟුරු වෙලා යනවා. ඊට පස්සේ ඉතින් අපිට අර ජරා මස් ಜಾති හැදෙනවා. එච්චර යා දැක්කනේ. දුරදී වුණත් ඒ හරක් හොයා ගන්න පුළුවන්. මොකද මේ ලයිට් පත් වෙනවා. මේකේ කෑම ඇති වෙනකන් තියෙනවා. බිම්මල් අර්ග තියෙනවා. මේවා ලොකු කරන්න පුළුවන්. දැන් මගේ ගෙදර තිබ්බ තැන මට අමතකයි. හරි සරලයි. අපි ඔක නෙදර් පෝටල් එක බලපුවාම මේ යන්න පුළුවන්. අපි පොඩ පියාඹලා ගිහින් බලමු. මාගේ රාජකීය ගෙදර කොහෙද තිබ්බේ? මගේ ගෙදර මෙන්න මේ ළඟපාතකනේ තිබ්බේ. ලාවත් තියෙනවා. ලාවා අනේ මේ ලාවා මං හලපු එකක්. නැත්නම් මේකේ මේ ලාවා එහෙමනම් එච්චර ලේසියකට හම්බෙන්නේ නැති පොට්ටයක් තමයි මේක. මේකේ කිසිම දෙයක් නැහැ. ඉතින් අර සොනික්ගේ ලෝකේ අර නපුරා මොකද්ද? ඒක නම මතක නැහැ. එන්නේ ආව හිර කරන්නේ මේ වගේ ලෝකයක් ඇතුළේ. අර තට් එකකින් ඉන්නේ චරිතය. ආව හිර කරන්නේ මෙන්න මේ වගේ එකක් ඇතුළේ තමයි. දැන් ඉතින් මේකෙත් ඒ වගේම තමයි. බෙහෙතකටවත් සොම්බි කෙනෙක්වත් හොයාගන්න නැති ලෝකයක් තමයි මේක. තනිකම උවසන්න බැරි කමට මං ඉතින් මේ අර චර ගාලා යන මෙන්න මේ චර අප්‍රෝබෝලා දෙන්න දැම්මා. එච්චරම තමයි. මොකද පරිසරය දූෂණය කරන්න හොඳ නැහැ මේ සොම්බිලාව දාලා. ඒත් අපි සොම්බි කෙනෙක් දාලා බලමු මොකද වෙන්නේ කියලා. හරි සරලයි. එයාලා එච්චර වෙලා ජීවත් වෙන්නේ නැහැ. මොකද මේ
ඉරේලිය ආපු ගමන් එයාලා ඉස්ස ගයා ටටා බයි කියලා එයාලා යනවා. මේ පොඩි ආතල් එකටත් එක්ක සුම්බි කෙනෙක් දාම් සුම්බි මේ ඉන්නේ TNT මේ ඉන්නේ ජල මල විරේතයා. කොයි අනිත් කට්ටිය අපි මේ කෙනෙක් දාමු මට අනිත් කට්ටිය මතක නැහැ. ඔන්න 1 3 ඔන්න උදේ කරන්නයි යන්නේ. අන්න ඔන්න දුවනවා එක මෙයා මේකට නම් මුකුත් දෙන්නේ නැහැ. මූ ඕන තැනකට උත්තේ මනම් කියදෙන චරිතයක් තමයි මේ මෙතන මෙයාලා මේ ගස් යට තමයි ඉන්නේ. පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් එහෙම ඉතින් සෝරි යා මැරුණානේ. මේ මොකද මේ එක ෂොට් එකක් මරලා ඉතින් නම් ගාන ගිනි ගොඩේ තමයි යාලට ඉන්න වෙන්නේ. මොකද මේ ගොඩාක් දුරට යාලා රැඳෙන්නේ නැහැ. හීස් ගයා බ්‍රෝ. එච්චරයි ඉතින් මට මේකේ පෙන්වන්න තියෙන්නේ. මේක ඉතින් මේ වගේ වර්ල්ඩ් එකක් තියෙනවා කියලා පෙන්වන්න තමයි මම ආවේ. තාම මේක මේ ලොකු වර්ල්ඩ් එකක්. මයින්ක්‍රාෆ්ට් කියන්නේ ලොකු වර්ල්ඩ් එකක්. ඒ වර්ල්ඩ් එකේ මං චූටි කොටසක් තමයි මම පෙන්නුවේ. මං ඊළඟ වීඩියෝ එකක් ෂුවර් කරන්නේ නැහැ. මොකද මං ඊළඟට වෙන ගේම් ප්ලේ එකක් තමයි ගේන්න හිතන් ඉන්නේ. තව මේ වගේ මයින්ක්‍රාෆ්ට් වීඩියෝ ඕන නම් මට කියන්න. නැත්නම් ඉතින් මේ වෙන ගේම් ප්ලේ මොකක් හරි ඕන නම් ඒකත් මට කියන්න. මොකද මං දන්නේ නැහැ ඔයාලගේ චොයිස් එක මොකක්ද කියලා. මට ෆ්‍රී ෆයර් ගන්න වීඩියෝ නම් එහෙම කියන්න. නැත්නම් ඕන දෙයක් කියන්න. ඉතින් මට ගහන්න පුළුවන් ෆෝන් එකෙන් ගහන්න පුළුවන් ගේම් ඕන එකක් මං ගහලා පෙන්නනවා. මේ එයින් දැය ගැන බයක් තියාගන්න එපා. මොකද මං ගොඩාක් දුරට හැක් කරපු ගේම් තමයි පාවිච්චි කරන්නේ. කාලය කියන එක වැදගත් වෙන හින්දා මං හැක් කරපු ගේම් තමයි ගොඩක් ගහන්නේ. ඔයාලට හැක් කරපු ගේම් ඩවුන්ලෝඩ් කරන විදිහත් මං කියලා දීලා තියෙනවා. මේ ඔයාලට ඒක වීඩියෝ එක ඕන නම් මගේ ප්‍රොෆයිල් මගේ පේජ් එකේ මගේ නෙමෙයි YouTube channel එකේ තියෙනවා. මේ ඇතුළට ගිහින් බලන්නකො මේ හැක් කරපු ගේම් ඩවුන්ලෝඩ් කරන හැටි, Minecraft ඩවුන්ලෝඩ් කරන හැටි කියලා තියෙනවා. ඒකෙන් Minecraft එහෙම ඩවුන්ලෝඩ් කරලා ගන්න මේ මම එකෙන් ඩවුන්ලෝඩ් කරපු හැක් කරපු ගේම් තියෙනවා. මම ඒවා ගේම් ප්ලේ එකක් තමයි ගේන්න හිතන් ඉන්නේ ඉස්සරහට. හරි අපි ඊළඟ ගේම් ප්ලේ එකෙන් හම්බෙමු. Minecraft වීඩියෝ එකක් මම ආයෙ දාන්න හිතාගෙන නැහැ. මම හිතුනොත් Minecraft වීඩියෝ එකක් ගේන්න. හැබැයි ෂුවර් කරන්න එපා. මොකද මේ මම විශ්වාස කරලම කියන්නේ Minecraft වීඩියෝ එකක් ආයෙ ගියේ කියලා. එහෙනම් හරි. එහෙනම් අද අපි වීඩියෝ එක නතර කරනවා. සියලු දෙනාට ගෞරවයෙන් බුදු සරණයි කියමින් අපි නිහඬ වෙනවා. ඔන්න Minecraft ලෝකේ